ඒ වගේම දැන් උදාහරණයක් විදිහට තව වැදගත් දෙයක් තියෙනවා මෙතන. දැන් මෙහෙමයි. දැන් myservice.tsa ගිහිලි ඉවරලා මම මෙතන අලුතෙන් ෆන්ක්ෂන් එකක් හදනවා update message කියලා. හරිද? එතකොට එයා මෙහෙම new message එකක් එළියෙන් ගන්නවා. අරගෙන ඉවරලා මෙන්න මේ message එක වෙනස් කරනවා. හරිද? ඊට පස්සේ මම මේක private කරනවා. හරිද? ඔය විදිහට මම මේක private කරනවා. ඒතර පිටින් අයට access කරන්න බෑ. හරිද? පිටින් අයට access කරන්න බැරි නම් මම මේකේ දෙන්නවනේ මොකද? getter එකක්. හරිද? මම get message කියලා එකක් මම දානවා. ඒ වගේම දාලා ඉවරලා මේක get එකක් කියලා මම මෙහෙම කියනවා. හරිද? ඊට පස්සේ දැන් බලන්න මෙන්න මේ හැම TS ෆයිල් එකේම errors ඇවිල්ලා තියෙනවා. ඒව නැති කරගන්න පුළුවන් අපිට මෙන්න මේ get message කියන එක පාවිච්චි කරලා. හරිද? මෙතනත් මම මෙතන ගිහිල්ලා get message කියලා දානවා. හරිද? මෙතනත් ඒ වගේම මම දානවා get message. හරිද? ඊට පස්සේ ඔය TS ෆයිල් ඔක්කොම සේව් කරගන්න ඕන. හරි? මෙන්න මේ user component එකත් මම මේ විදිහට සේව් කරගන්නවා. දැන් බලන්න බ්‍රවුසර් එකේ අර විදිහට මට බලා ගන්න පුළුවන්. බලන්න මෙතන my service constructor call, my service constructor call ඒ වගේ තුන් පාරක් ඇවිල්ලා තියෙනවා. දැන් එතකොට දැන් මම මෙන්න මේ සර්විස් එකේ අප්ඩේට් මැසේජ් කියන එකක් ලිව්වා. හරි? අප්ඩේට් මැසේජ් එක කෝල් වෙන්නේ මෙතෙන්දී. මම මෙන්න මේ post component.html එකේ බටන් එකක් දානවා මේ විදිහට. හරිද? බටන් එකක් දාලා ඉවරලා මෙතන මම දෙනවා අප්ඩේට් මැසේජ් කියලා. හරිද? ඔය විදිහට. දාලා ඉවරලා මෙතන මම ක්ලික් ඉවෙන්ට් එක කැප්චර් කරගන්නවා. ඉතින් කෝල් කරනවා මෙන්න මේ අප්ඩේට් මැසේජ් කියන ෆන්ක්ෂන් එකට. හරිද? එතන මෙන්න මේ අප්ඩේට් මැසේජ් කියන එක නම හදන්න ඕන post list component.ts එකට ගිහිල්ලා ඉවරලා මේ විදිහට හදා ගන්න. හරිද? ඊට පස්සේ මම මෙතෙන්දි කරන්නේ මෙහෙම දෙයක්. මම දැනට මොකුත් එහෙම variable එකක් පාස් කරගන්න නැතුව මේක හදන්නම්. මෙහෙම. හරිද? ඊළඟට මෙන්න මේ my service එකේ අප්ඩේට් මැසේජ් එකට මම මෙහෙම යවනවා. ඊට පස්සේ මම මොකද කරන්නේ? දැන් අපේ මැසේජ් එක අප්ඩේට් වුණානේ. අප්ඩේට් වුණාට පස්සේ මම ඒ අප්ඩේට් මැසේජ් එක එමත් මෙන්න මේ මැසේජ් කියන variable එකට දා ගන්නවා. මෙහෙම. හරි. දැන් ගිහලා බලමු browser එකට මොකද්ද output එක එන්නේ කියලා. දැන් මෙතන බලා ගන්න පුළුවන් post component hello world කියලා. දැන් මම මෙතන දෙනවා update message කියලා. දැන් මට බලා ගන්න පුළුවන් hello from post component කියලා. හරිද? ඒ වගේම දැන් මම මෙතන මේ තියෙන app component එක සහ user component එකේ දැන් message දෙක update කරගන්න මේ වගේම බටන් තුනක් දාගන්නම්. හරිද? ඒතර එයා service එකෙන් update කරගන්න. හරිද? දැන් මම එහෙම කරනවා. මෙතන ගිහිලි ඉවරලා මෙන්න මේ post component.html එකේ අපි දාගත්තනේ මෙන්න මේ බටන් එක. හරිද? මම මෙන්න මේ බටන් එක මෙහෙම copy කරගන්නවා. copy කරලා මම මෙතන නම වෙනස් කරනවා update message. මෙතන මම දෙනවා post component කියලා. හරිද? ඊට පස්සේ අපි යනවා user component.html එකට ගිහිලි වෙලා එතන දානවා මෙන්න මෙහෙම update message කියලා. ඊට පස්සේ මෙතන මම දෙනවා update message. මෙතන මම දෙනවා user component කියලා. හරිද? ඊට පස්සේ මෙන්න මේ අප්ඩේට් මැසේජ් කියන එක නා මෙයාගේ TS ෆයිල් එකේ හදන්න ඕන. මම මෙතන ගිහිල්ලා මේක හදනවා. හදලා ඉවර වෙලා මෙතන මම දැන් හිතනවා දැන් අපේ post component එකෙන් මෙයා මැසේජ් එක අප්ඩේට් කරානේ ගිහිල්ලා. හරිද? අන්න ඒ මැසේජ් එක තමයි මට දැන් මෙතන ඇක්සස් කරන්න පුළුවන් කියලා. හරිද? එහෙම හිතලා මම මෙතන කරන්නේ මෙහෙම දෙයක්. this.message සමානයි මෙන්න මේ සර්විස් එකේ තියෙන මැසේජ් එක ගන්න කියලා කියනවා. හරිද? ඒ කියන්නේ මෙහෙමයි. දැන් මෙතන බටන් එකක් තියෙනවනේ. හරිද? මෙන්න මේ post component එකේ update message කියලා බටන් එකක් තියෙනවා. මෙතනදී මොකද්ද කරන්නේ? මෙන්න මේ update message කියන බටන් එක ක්ලික් කරාට පස්සේ එයා අර සර්විස් එකේ තියෙන message එක වෙනස් කරනවා. මොකක්ද? hello from post component කියලා. හරිද? දැන් ඔන්න සර්විස් එකේ message එක වෙනස් වෙලා තියෙන්නේ. දැන් මම හිතනවා දැන් මෙයත් ඒ සර්විස් එකම යූස් කරන්නේ. දැන් මට අර මැසේජ් එක දැන් අප්ඩේට් වෙච්ච මැසේජ් එක ගන්න පුළුවන් කියලා. හරිද? දැන් මම මෙන්න මේ අප්ඩේට් මැසේජ් කෙනෙක් ක්ලික් කරනවා. හරිද? දැන් මට මොකුත් වෙනසක් බලා ගන්න බෑ. මොකක්ද හේතුව? හේතුව තමයි දැන් මෙන්න මෙයා ඔබ්ජෙක්ට් තුනක් හදලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ app component එකට එක ඔබ්ජෙක්ට් එකක් හදලා තියෙන්නේ. ඒ වගේම user component එකට තව ඔබ්ජෙක්ට් එකක් හදලා තියෙන්නේ. හරිද? ඒ වගේම post component එකට තව ඔබ්ජෙක්ට් එකක් හදලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ අර සර්විස් එකෙන් copies තුනක් හදාගෙන වෙන වෙනම memory address වල මේක තියාගෙන ඉන්නේ. හරිද? එතකොට දැන් මෙතන ගිහිල්ලා මම මෙන්න මේ මැසේජ් එක අප්ඩේට් කරා කියලා එයා අප්ඩේට් කරගන්නේ මෙන්න මේ post component එක දාලා සර්විස් එකේ ඔබ්ජෙක්ට් එක විතරයි. හරිද? අනිත් දෙක අප්ඩේට් කරගන්නේ නැහැ. මොකද හේතුව ඒවා separate විදිහට තමයි තියෙන්නේ. හරිද? දැන් ඔන්න ඔයාලට තේරෙනවා මෙන්න එහෙම ඔබ්ජෙක්ට් තුනක් හදාගත්තම වෙන්නේ මොකද්ද කියලා. දැන් එතකොට මට මේ සර්විස් එකෙන් achieve කරගන්න ඕන මේ දේ නෙමෙයි. හරිද? ඒ කියන්නේ මට මොකක් හරි මෙහෙම මැසේජ් කියන එක වෙනස් කරා නම් මොකක් හරි component එකකින් ඒක අනිත් component වලටත් apply වෙන්න ඕන. හරිද? එහෙම කරන්න නම් අපිට වැදගත් වෙන මෙන්න මේ dependency injection කියන concept එක. ඒ කියන්නේ මෙහෙම දෙයක්. දැන්
අපිට මොනවා හරි වැඩක් කරගන්න මොන ඩිපෙන්ඩන්සිස් ඕන නම් අපිට අන්නේ අවශ්‍ය වෙන ඩිපෙන්ඩන්සිස් මේකට ඉන්ජෙක්ට් කරගන්න ඕන. දැන් උදාහරණයක් විදිහට මෙන්න මේ යූසර් කම්පොනන්ට් එකේ අපිට මෙන්න මැසේජ් කියන එක ගන්න ඕන නම් මෙන්න මේ my service කියන ඩිපෙන්ඩන්සි එක අපිට අවශ්‍ය වෙනවා. එතකොට මෙන්න මේ අවශ්‍ය වෙන දේවල් අපිට ඉන්ජෙක්ට් කරගන්න පුළුවන්. ඔක තමයි ඩිපෙන්ඩන්සි ඉන්ජෙක්ෂන් කියලා කියන්නේ. එතකොට එහෙම ඩිපෙන්ඩන්සි ඉන්ජෙක්ෂන් පාවිච්චි කරාම තියෙන වාසිය තමයි මෙන්න මෙහෙම ඔබ්ජෙක්ට් තුනක් එයා හදන්නේ නැහැ. තනි ඔබ්ජෙක්ට් එකක් තමයි තියන් ඉන්නේ මුළු ඇප්ලිකේෂන් එක පුරාවටම. හරි? මම ඔයාලට මේ පැහැදිලි කරන්නම්. දැන් මම මෙන්න මෙහෙම ඔබ්ජෙක්ට් හදන්නේ නැහැ. හරිද? ඔබ්ජෙක්ට් හදන්නේ නැතුව මෙතන මෙහෙම ඩිපෙන්ඩන්සි ඉන්ජෙක්ෂන් පාවිච්චි කරලා මෙහෙම දෙනවා. private my service මෙහෙම my service කියලා දාන්න. හරිද? ඊට පස්සේ මෙන්න මෙහෙම අපිට variable හදන්න අවශ්‍යත් නැහැ. කොහොම අපිට තියාගන්න පුළුවන්. හරිද? දැන් ඔහොමම තියාගන්නවා. ඊට පස්සේ user component.ts එක හරි. දැන් අපි යනවා app component.ts එකට ගිහිල්ලා ඒක construct එකේදීත් මම මෙහෙම ඔබ්ජෙක්ට් එකක් හැදුවා. ඒක මම මෙහෙම කමෙන්ට් කළා. මම මේකත් අයින් කළා. dependency injection පාවිච්චි කරලා ඉවරලා මෙහෙම construct එකේ my service එක ගන්න. හරිද? ඒ වගේම post component.ts එකට ගිහිල්ලා මෙන්න මේ ඔබ්ජෙක්ට් එක හදපු එක අයින් කළා. මම මෙතනත් මෙහෙම dependency injection දාගන්න. හරි. දැන් මම මෙන්න මේ කමෙන්ට් කරගන්න. හරි. ඊට පස්සේ දැන් ගිහිල්ලා බලන්න browser එකට මට මොකුත් එහෙම output එකක් බලා ගන්න බෑ. මොකද්ද හේතුව? දැන් අපි මෙහෙම නිකන් just class එකක් විතර හදලා තියෙන්නේ. මේ service එක විදියට මට මේක inject කරන්න බෑ. හරිද? මේක inject කරන්න නම් අපි decorator එකක් දාන්න ඕන. ඒ decorator එක තමයි @injectable. හරිද? මෙන්න මේක @angular calling import කරගන්නවා. ඊට පස්සේ මෙහෙම වරහන් දාලා සංග්‍රහ වරහන් ඇතුලේ අපි දෙන්න ඕන provided in. හරිද? මේකෙන් වෙන්නේ මෙහෙම දෙයක්. උඩුකම ඇතුලේ මම දෙනවා root කියලා. හරි. මම මෙන්න මේ provided in එක ගැන මෙහෙම පැහැදිලි කරන්නම්. දැන් මෙහෙමයි. දැන් මෙන්න මෙයා @injectable දැම්මට පස්සේ Angular application එක හදනකොටම මෙයා මෙන්න මේකෙන් ඔබ්ජෙක්ට් එකක් හදා ගන්නවා. ඒ කියන්නේ Angular compiler එක විසින් මෙයා මේ ඔබ්ජෙක්ට් එකක් හදා ගන්නවා. හදාගෙන මේ provided in එකෙන් වෙන්නේ provided in මම මේ root කියලා දාලා තියෙන්නේ. ඒ කියන්නේ මෙයාගේ root component එකේ ඉඳලා හරිද? එතන ඉඳන් තියෙන ඕනම component එකකට මෙයා මේක use කරන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. හරිද? එතකොට අපි ඔකට තමයි කියන්නේ මෙන්න මේ singleton service කියලා. හරිද? ඒ කියන්නේ දැන් මෙන්න මේ service එක හැදුවා. හරිද? එතකොට මෙයා මේක ඉන්නේ root level එකේ. හරිද? project එකේ root level එකේ ඉන්නේ. එතකොට දැන් එයාගෙන් පහළනේ අනිත් හැම component එකක්ම තියෙන්නේ. root level එකෙන් පහළ තමයි අනිත් හැම component එකක්ම තියෙන්නේ. එතකොට ඒ components වලට මෙන්න මේ service එක use කරන්න පුළුවන් singleton එකක් විදියට. ඒ කියන්නේ එක object එකක්. ඒ කියන්නේ shared විදියට තමයි මේක use වෙන්නේ. හරිද? දැන් ඔය විදියට මම save කරගන්නවා. save කරලා ඉවරලා browser එක ගිහින් බලන්න. මට මේ විදියට බලා ගන්න පුළුවන්. දැන් බලන්න my service constructor call කියන එක එකපාරයි call වෙලා තියෙන්නේ. දැන් මම මෙතන ගිහිල්ලා මෙන්න මේ message එක update කරනවා. update කරලා ඉවරලා දැන් බලන්න මෙතනට ඒක ආවද කියලා. ආවා දැක්කද? එතකොට ඔන්න ඔක තමයි අපි කියන්නේ මෙන්න මේ singleton service කියලා. ඒතර ඒ කියන්නේ මොකක්ද? දැන් මුළු application එක පුරාවටම තියෙන්නේ එක service එකයි. හරිද? ඒ කියන්නේ එක object එකක් හදලා මේ Angular compiler එකකින් root level එකේ තියන් ඉන්නවා. ඒතර එයාගේ ඉඳන් හැම child component එකකටම මේ service එක apply කරගන්න පුළුවන්. එතකොට මෙතෙන්දී අර memory problems මොකුත් වෙන්නේ නැහැ. මොකද එක service එකයි දැන් තියෙන්නේ මුළු application එක පුරාවටම. හරි ඊළඟට මම මෙහෙම දෙයක් පෙන්නන්නම් ඔයාලට. දැන් මම මෙන්න මේ components ඔක්කොගෙම හරිද? මෙන්න message කියන එක use කරපු එක මම comment කරනවා. හරිද? ඔය විදිහට comment කරගන්නවා. මේ button එකත් ඔය විදිහට comment කරගන්න. හරිද? මුලින්ම මම මෙන්න මේ post component.html එකේ postworks කියන එක විතරක් තියාගත්තා. හරිද? ඊට පස්සේ ts එකට ගිහිලි ඉවර වෙලා මෙන්න මේ message කියන එකත් comment කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ dependency injection එකත් මම මෙහෙම අයින් කරගන්නවා. අයින් කරලා ඉවරලා මෙන්න මේ update message එකත් ඔය විදිහට comment කරගන්න. හරිද? ඔය විදිහට මෙන්න මේ user component එකෙත් මෙන්න මේ comment කරගත්තා. හරිද? ඊට පස්සේ button එකත් comment කරගත්තා. ඊට පස්සේ ඒක ts එකට ගිහිලි ඉවරලා මෙන්න මේ service එකේ usage තැන් ටික ඔක්කොම ඔය විදිහට මම comment කරගන්න. හරිද? මේ message එකත් මම මෙහෙම comment කරගන්න. ඊළඟට app component.ts එකෙත් ඒ විදිහටම මම මෙන්න මේ construct එකත් මෙහෙම comment කරනවා. ඊට පස්සේ message එකත් මේ විදිහට comment කරනවා. ඊට පස්සේ HTML එකට ගිහිලි ඉවරලා අර message එකේ usage තැන් ටිකත් මෙහෙම comment කරගන්න. හරිද? දැන් බලන්න browser එකට ගිහිලි ඉවරලා මෙහෙම තමයි පෙන්නන්නේ. ඒතර මම දැන් මේ කියලා දෙන්න යන්නේ ඔයාලට මෙන්න මේ service එක හැදෙන්නේ මොන වෙලාවෙද කියලා. හරිද? දැන් එතකොට මම යනවා මෙන්න මේ user component එකට. හරිද? ගිහිල්ලා ඉවරලා එයාගේ construct එක මම මෙහෙම uncomment කරගන්න.
අන්කමෙන්ට් කරලා ඉවරලා මෙන්න මේ මැසේජ් එක ඔය විදිහට දාලා මෙන්න මේ user component .html එකේ මෙන්න මේ මැසේජ් එක පෙන්නන එක දානවා. ඔහොම. හරිද? ඊට පස්සේ දැන් බලන්න browser එකට ගිහිල්ලා මට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට බලන්න my service constructor code. එතකොට මෙන්න මේ ඔබ්ජෙක්ට් එක හැදෙන්නේ අපි මෙන්න මේ සර්විස් එක මොන හරි තැනක යූස් කරනවා නම් විතරයි. හරිද? නිකන් මෙහෙම සර්විස් හදලා තිබුණා කියලා එයා කන්ස්ට්‍රක්ටර්ස් කෝල් කරන්න යන්නේ නැහැ. හරිද? ඒක ගොඩක් වැදගත්. එතකොට අපි සර්විස් එක මොන හරි කම්පොනන්ට් එකකට ඉන්ජෙක්ට් කරාට පස්සේ තමයි ඒක එයා ඔබ්ජෙක්ට් එක හදාගන්නේ. හරිද? ඒක ගොඩක් වැදගත්. මොකද ඔයාලා දැනගන්න ඕන මොන අවස්ථාවේද මෙන්න මේ සර්විස් එක හැදෙන්නේ කියලා. ඒතර නිකන් සර්විස් එකක් හදලා තිබුණාට ඒක ඔබ්ජෙක්ට් එකක් හැදෙන්නේ නැහැ. හරි. ඊළඟට අපි බලමු දැන් මෙන්න මේ සර්විස් එකේ ඉඳන් තව සර්විස් එකක් ඇක්සස් කරන්නේ කොහොමද කියලා. මෙහෙමයි මම මෙතන දැන් ගිහිල්ලා අපි මේක හැදුවේ මැනුවල්නේ. මේ සර්විස් එක. දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද Angular CLI එකෙන් සර්විස් එකක් හදන්නේ කියලා. එතන මම මෙන්න මේ රන් වෙන එක නවත්තලා මෙතන දෙනවා ng ඊළඟට generate අපිට ඕන නම් g අපිට දෙන්නත් පුළුවන්. හරිද? generate ඊළඟට service. අපි component එකක් හදනවා නම් දුන්නේ මොකද්ද? ng generate component. ඒ වගේම අපි pipe එකක් හදනවා නම් කොහොමද දුන්නේ? ng generate pipe. ඒ වගේම අපි service එකක් හදනවා නම් දැන් දෙන්නේ මොකද්ද? ng generate service කියන එක. හරිද? ඊළඟට මම මෙතන දෙනවා services කියන folder එකේ මේක හදන්න කියලා. ඊට පස්සේ මම මෙතන දෙනවා service එකේ නම login කියලා. හරිද? ඔය විදිහට service එක මෙයා මට හදලා දෙනවා. දැන් බලන්න මෙන්න මේ services කියන folder එකේ අපිට බලා ගන්න පුළුවන් login.service.ts ෆයිල් එක හැදුනා. ඒ වගේම ඒකේ ටෙස්ට් කරන්න අවශ්‍ය වෙන ෆයිල් එකක් හදලා දුන්නා. හරිද? දැන් මෙන්න මේ login.service.ts එක බලන්න. අර අපි කරපු සියලුම දේවල් ටික මෙයා ජෙනරේට් කරලා දීලා තියෙනවා. හරිද? දැන් එතන මම මේක npm start එකක් ගහලා මෙහෙම run කරගන්නවා. run කරලා ඉවරලා දැන් මෙතෙන්දි කරන්න යන්නේ මෙහෙම දෙයක්. මම මෙතන ෆන්ක්ෂන් එකක් හදනවා log data කියලා. හරිද? එතකොට මෙයාට මොකක් හරි මැසේජ් එකක් අරගෙන ඒ එන මැසේජ් එක මෙයා console.log කියන එක තමයි කරන්නේ. simple example එකක්. හරිද? එතකොට දැන් මෙන්න මේ සර්විස් එක මට යූස් කරන්න ඕන මෙන්න මේ my service එකේ. කොහොමද කරන්නේ? මුලින්ම මෙහෙම මේක ඉන්ජෙක්ට් කරගන්න ඕන. private හරිද? ඊට පස්සේ මම මෙතන දෙනවා අපේ සර්විස් එකේ නම login service මට මේ විදිහට මේක දාගන්න පුළුවන්. එතකොට මෙයාට මේක තියෙන දන කියන්න ඕන. හරිද? මේ විදිහට මට මේක කියන්න පුළුවන්. හරි? දැන් ඔන්න login service කියන කෙනා අපි ඉන්ජෙක්ට් කරගත්ත my service කියන එකට. හරිද? එතකොට ඒකෙදි කරන්නේ මෙන්න මේ දැන් අප්ඩේට් මැසේජ් එකට කෝල් වුණා නම් මෙන්න මේ විදිහට login service එකේ log data එකට කතා කරලා ඉවරලා ඒක log කරන එක. හරි? simple දෙයක්. හරි. දැන් ගිහලා බලන්න මට මේ output එක බලා ගන්න පුළුවන්. දැන් මම අර කලින් කරා වගේම මෙන්න මේ user component එකට ගිහිලි ඉවර වෙලා හරිද? මෙතන මෙන්න මේ update message uncomment කරගන්නවා. uncomment කළා මෙන්න මේ update message එකෙන් මොකද්ද වෙන්නේ? මෙතන මම කෝල් කරනවා my service එකේ update message එකට. හරිද? ඔය විදිහට. මේ message එක pass කරනවා. හරිද? ඊට පස්සේ මෙයාගේ message එකත් මම මේ විදිහට update කරනවා. හරි. ඊට පස්සේ මෙයාගේ අපි HTML එකට යනවා. HTML එකට ගිහිලි වෙලා මෙන්න මේ update button කියන එක මෙහෙම uncomment කරගන්න. හරිද? දැන් මට මේ විදිහට බලා ගන්න පුළුවන්. මම මේ ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේදී බලන්න මට මේ message එක update වුණා. ඒ වගේම දැන් මෙතන බලන්න කියනවා message updated hello from user component කියලා. හරිද? එතන මේකෙන් මොකෙන්ද? මෙන්න මේ login service.ts එකේ line number 11 වලින්. හරිද? දැන් ඔන්න අපි කතා කරා මෙන්න මේ services සම්බන්ධව. හරිද? ඒතර ඔයාලට තේරෙනවා මේ සර්විස් කොහොමද පාවිච්චි කරන්නේ. ඒ වගේ දැන් ඔයාලා දන්නවා dependency injection කියන්නේ මොකක්ද? ඒ වගේම singleton service එකක් කියන්නේ මොකක්ද? ඒ වගේම දැන් ඔයාලා දන්නවා කොහොමද එක සර්විස් එකක් තවත් සර්විස් එකකට ඉන්ජෙක්ට් කරගන්නේ කියලා. ඒතර මෙන්න මේ සර්විස් අපිට ගොඩක් වැදගත් concept එකක්. හරිද? එතකොට අපිට මෙන්න මේ සර්විස් පාවිච්චි කරලා තව ගොඩක් වැදගත් දේවල් ගන්න පුළුවන් ඉස්සරහට. අපි මේ දේවල් පැහැදිලි කරන්නම්. දැනට ඔයාලා හරියටම අවබෝධ කරගන්න මොකක්ද මේ සර්විස් එකක් කියන්නේ? කොහොමද මේ සර්විස් අපි හදන්නේ? හරිද? ඒ වගේම මොකද්ද මේ dependency injection කියන්නේ? හරිද? මොකද්ද මේ singleton කියන්නේ? ඒ දේවල් ටික ගොඩක් වැදගත්. හරි. එතකොට අපි තවත් අලුත් වීඩියෝ එකක හමු වෙමු. එහෙනම් සියලු දෙනාම සුබ දවසක්.